ඇත්තටම හදන්න ගොඩක් ලේසි, ගොඩක් රසවත් අතුරුපසක් තමයි මේක. කියනවට හදලා බලන්න ඇත්තටම ගොඩක්ම රහයි. මේකට ඕන කරන්නේ අමුද්‍රව්‍ය 4ක් විතරමයි. මාරි බිස්කට් එකක්, මයිලෝ එකක්, කිරි පැකට් එකක්, චොක්ලට් එකක් මේ 4 විතරමයි ඕනේ. මුලින්ම බිස්කට් ටික මේ විදිහට අතුර ගන්න ඕනේ. ඊට පස්සේ අපි චොක්ලට් එක ඩබල් බොයිල් කරලා තමයි ගන්නෙ. දැන් අපි ඩබල් බොයිල් කරගත්ත චොක්ලට් ටික අර බිස්කට් උඩ තවර ගන්න තමයි හදන්නේ. හොඳට චොක්ලට් ටික ඩබල් බොයිල් වෙලා තියෙන්න ඕනේ. මේක නිකන් ඉන්න වෙලාවට හදලා කන්න නම් මරු ඉතින් ගොඩක්ම රහයි. දැන් අපිට තියෙන්නේ අපේ චොක්ලට් කිරි පැකට් එක මේ බිස්කට් උඩින් දාගන්න එක. මේක ඉතින් කරන්න තියෙන ලේයර් ඔය අමුද්‍රව්‍ය ටික දාන්න තමයි. කිරි පැකට් දැම්මා කියලා ඔක තියාරු වෙන්නේවත් එහෙම මොකුත් නැහැ. ෆ්‍රිජ් එකේ දාලා ගත්තාම ඇත්තටම පුඩින් එකක් වගේම තියෙනවා, මාරම රහයි. මට කියන්න බැරි වුණා ඔන්න මේ කිරි පැකට් එක දැම්මට පස්සේ මයිලෝ දාන්න ඕන උඩින්. චොක්ලට් රසත් එක්ක මයිලෝ රසත් එනකොට මාරම ටේස්ට් එකක් එන්නේ. දැන් ආයෙත් අර ඉස්සෙල්ලා වගේ බිස්කට් ලේයර් එකක් දාගන්න තියෙන්නේ. ඊට පස්සේ බිස්කට් උඩින් අය චොක්ලට් කිරි ටික දාගන්න ඕනේ. මේකෙන් වෙන්නේ බිස්කට් වලට හොඳින් ඔය කිරි ටික උරාගෙන බිස්කට් එක මෙලෙක් වෙන එක. දැන් ආයෙත් චොක්ලට් දාගන්න තියෙන්නේ. මම මේක නිතරම වගේ හදලා කන එකක්. ඒ නිසා තමයි මේක රසයි නිසා තමයි ඔයාලටත් කියා දෙන්න ඕනේ කියලා හිතුනේ. මට වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා හිතුණා. දැන් ආයෙත් අර පිළිවෙලටම දාගෙන යන්න තියෙන්නේ. මයිලෝ කුඩු ටිකක් අවසානට තියාගන්න, උඩින් දාන්න. එතකොට තවත් රහයි. දැන් හැන්දකින් මේ විදිහට පොඩ්ඩක් තද කරලා මෙහෙම කරගන්න. දැන් අවසානට අර මන් තියාගන්න කිව්ව මයිලෝ කුඩු ටික ඉහිගන්න. මේ තියෙන්නේ ෆ්‍රිජ් එකට දාලා ගත්තට පස්සේ බලන්නකො රස පාට. පුඩින් එකක් වගේම තියෙනවා, හරිම රසයි. මං කිව්වා වගේම. ඉතින් ඔයාලත් මේ විදිහට හදලා බලන්න. Love for you.